ආයිබෝවන් ආසරම් ඔබ අද මේ කන්නේ කිසිම තේරුමක් නැති මෙලෝ ගහකට නැති ඇත්ත කියත් ඇත්ත කියන අම්මේ මට කිචි වැඩසටහන සමග ඔබ කකා ඉන්න බත් එක ඉසි කරලා ඔබ කර ඉන්න වැඩේ පැත්තකට දාලා ලැට්ටල ඉන්න අය හොදන්න නැතුව හරි ඇක්ටිම්බෙන් හරි ඉක්මන ටී එක ළඟට දුවගෙන එන්න මේ ඔබේ ආදරණීය වැඩසටහන අම්මේ මට කිචි වෙනදා වගේ මාතක් ඔබ ඉල්ලන ඔබ කැමතියි කියලා හිතෙන දරු රැෂක් අද වැඩසටහන කායලා තියෙනවා ඔබ කැමතිද බලන්න කැමති නැතත් ඇත අද මේ තරු සමගයි කාලේ ගෙවෙන්නේ ආයිබෝ මුලින් අපි යමු පළවෙනි තරුව වෙත මේ ඔබේ ආදරණීය වෙබ් සංගීතයේ ඉහළ තැන්වල හරකෙක් මෙන් කපන කේජී දියබරියම හත වෙතට ආයිබෝන් මම තමයිට නාති මම කන්නේ අන්නාසි මම කන්න ඇපල් එහෙන් මෙහෙන් ඉන්නවා කපල් මම දෙන්නේ රැප් ඔය සංගීත දාකලා ගන්න වඩෝ මම තමයි කරලා කොල්ල දෙන්න අප්පුඩියා අවශ්‍ය මොනවද මේ අපි මෙතන ගෙම්නලා අපිට මේ හරක්කෝ එක අපේනෝ හරකයි වේලා කියන්නේ අනේ සෝරි මහතා මං ඔයාගේ කැප්පවීම ගැන කිව්වේ තමයි අන්න එහෙමෙන්ද ඔව් අද වැඩසටහනේ වෙනසක් වෙයි වගේ බුටි කන්නේ නැතුව මේ අපි ඊළඟ තරුවට යමු මේ ඔබේ ආදරණීය වැඩසටහන අම්මේ මට කිචි ඔය සත්‍ය ගහලා ගන්න බෙට ගහලා ගන්න අපි දෙවනි තරුව වෙත යමු වෙනයි සූදානම් වන්නේ මොහු ගැන කිව්වොත් එක වීඩියෝක් පමණක් සහභාගී ඇති අතර ඒත් මොහුගේ සීනේ මේ රටේ ජනප්‍රිය නළුවා වීමට තාමත් එහි උන් වෙන්නේ වත්දැරින්න මේ තමයි ඔබගේ දෙවනි තරුව පිළිගන්න අපේ මේ හරකෙක් මෙන් කැපෙන නළු ශේෂ්ත්‍රයේ ඉහළ දමීමට පුෂ්පම කරන්න අපුඩේ ගහලා ගන්න පොඩි කොල්ල කෙල්ල ආයිබෝ ඒ පුතේ ඊට වැඩි හොඳයි ළඟට ගෙන්නලා කණ්ඩ ගැහුවා පුෂ්පම කරන්න මහතා අපි වැඩසටහනේ නම පැත්ත ගියත් ඇත්ත කියන ඒකයි අපි එහෙම කිව්වේ සෝරි අයියේ හරි ඒක ගන්න ඔව් අපි තුන්වෙනි තරුවට යමු වෙනයි සූදානම ඔබේ ඇස් උඩ යන ඔබේ ඇඟ සලිත වෙන මේ තමන්ගේ ගෑණි පව අමතක වෙන ඇගේ රූපේද පොර වෙන මේ තමයි ඔබේ ගායිකා කුංචනිකා මනවිය කාරිය මෙතනද අම්මේ මට කිචි ඉඳ ගන්න අම්මේ මට අඩෝ එයාට විතරක් වර ප්‍රසාද වැඩි චීත්තයක් ඉන්නද අපිත් ඔද රැප් ගායකයෝ තමයිද අපි ගෙදර ඉන්න වර බල්ලක් අමකහ මුදුනේ එල්ලිලා මරුණා ඒ රැප් ඇහුවොත් බලන්න බඩ වෙනවා අනේ ඔයාලා සම්දු වෙන්න බෑ මේ වැඩසටහන මට දිගටම අරයි යන්න ඕනේ තේරුණාද ඒ ගෑණි තමුසේගේ බල්ලට කැල්ල බූට්ටයක් තියලා ඇති ඒකයි ඌ බෙල්ල වල දාගන්න නැත්තේ තමුසේ මේ මගේ රැප් පාලා බල්ලා මැරුණා කියන්නේ ටිකක් හොයලා බලනවා තමුසේගේ රැප් හොඳයි බල්ලන්ටම කියන්නේ ඒ වගේ ධම්මගේ සින්දු අනේ Samsung ගන්න දෙන්නම Samsung ගන්නද මේක රෙස්ලින් පිටියක් වගේ අද නම් දුර්ලභ තරු තුනක් එකයි ඔබ අද මේ එක්වන්නේ මේ ඔබේ ආදරණීය වැඩසටහන අම්මේ මට කිචි කොහමද මගේ සයිත් කන්නඩි අපි මුලින්ම පළමු තරුව වෙත යමු පුෂ්පම කරන්ද මහතා වෙත මහත්මයා ඔබට මේ ශේෂ්ඨය මුලින්ම ආවේ කොහොමද ඔබ පුතේ මම හරි දුප්පත් මම දවසකට කාලා ඉන්නෙත් එක වේලයි පුතේ
මට රෙන්ඩ ලයිට් එකක් කන්න පුතේ. මදින්න රෙදි කෑල්ලක්වත් තිබෙන්නේ නැහැ පුතේ මට. මොනවද ඔයා ඔය කියන්නේ රෙන්ද නෑ කන්ද නෑ රෙදි නෑ ඔයා නෙමෙයි මම ඇහුවේ ඔයා මේ රංගපාන්න කොහමද මේ ශේෂ්ත්‍රයට ආයි කියලා. පිස්සුනේ ඔයා මේ කෙලින්නේ. ආගෙන්ද මේ ගෙනලා අපිත් නෙව්වට එනවා පිස්සුනේ. පුතේ බොහොම කතා කරන්න එපා පුතේ. වයසටත් ගරු කරපන් පුතේ. උඹට දැනගන්න ඕනේ මම මෙතෙන්ට ආපු විදියද පුතේ. එක එක පස්සේ ගිහිල්ලා පන්දන් අල්ලලා මුට්ටි අල්ලලා ඇවිල්ලා ඉන්න පුතේ. වකුගඩුවකුත් විකුණලා පුතේ. ඔව් අපිට දුක්බර මොහොතක් උදා වෙලා තියෙන්නේ. අනේ දුක්බර මොහොත අකාමකා යන්න අපි දැන් යමු. අපේ රැප් ගායක කේජී දියබරිය මහතා වෙතට ඔහුගේ ගායනය වෙතට කෑ ගාලා ගන්න නංගිලා වල්ලා අක්කලා නැන්දලා. ඔව් අපේ රැප් ගායක කේජී දියබරිය මහතා වෙතට බල්ල විතරයි බුදන්නේ. Bro, neme me wasendo. Scene ke ko mata pimendo. Race at the life, Sendo, got in the main road. Sendo, neme main road. Scene ke ko mata pimendo. Main road. Abo button, bidinawa, machine bro. And then I do for my me limadi gambo. Dili chance gatane unga danna kindo neme asekando ati jati mitura venna suna mango yalepenne ne nawa makando tevane photo udaga so mone nal dia bar jawab ඔව් අවිරාමෙන් පස්සේ නැවතත් අපි එක්කන්නේ අම්මේ මට කිචි වැඩසටහනක් සමග ඊළඟට අපි අපේ රැප් ගායක කේජී දියඹර්ගිය මහතා වෙත පොඩ්ඩක් දැනගන්න යන්නේ. බලන්න මේ ඔබේ ඉස්තරේ. කියන්න බලන්න දියඹර්ගිය මහතා ඔබ මේ ශේත්‍රයට කොහොමද අවතීර්ණ වුනේ කියලා අපිට පොඩ්ඩක් දැනගන්න මේ අපේ ප්‍රේක්ෂකයන්. ඔව් ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ඉපදුනේ මුඩුක්කුවක. ඊටසේ මං රැප් සීන් එකෙන් අපේ සීයා දවස්වල සුපිරි රැප් අපේ සීයා තමයි මම රැප් සීන් එකට ගත්තේ. මම මුඩුක්කුවක ඉපදිලා කොහොමද මං ඉස්සාම ගැහුවේ මුඩුක්කුවෙන් එළියට රැප් එක මම ගහුවා ඉස්සාම. ඒක ට්‍රෙන්ඩ් වුණා ඒක රැප් එක. ඊට පස්සේ මම රැප් සීන් එකට අවතීර්ණ වුණේ. අපේ සීයා තමයි මට රැප් සීන් එක ගැන තනිකරම කියලා දුන්නේ. අපේ සීයා ගැනම බීඩි දලපොළඟ. ඕන සීයා තමයි මේ සෙට් එක වට කියලා දුන්නේ. සීයා හින්දා තමයි මේ වගේ තැනකින්. හරි මාතා ඔබ කොහොමද මේ රැප් ශේත්‍රයට ආයතද කියලා මහන් අයියෝ අපට ඉන්න කොළුව දාන්නකෝ මට කියන්න දෙන්නකෝ ඔයා පොඩ්ඩක් කියන්න දෙන්නකෝ මට ඉන්නකෝ එතකොට මේ එහෙම තමයි ජීවිතේ ගෙවුනේ ඊට පස්සේ තමයි රැප් සීන් එකට ඇවිල්ලා ගේමක් ගහලා දැන් මේ වගේ ලොකු තැනක ඉන්නේ කට්ටියට අදහ ගන්නත් බැහැ ඒ දවස්වල මට ගල් ගහපු මිනිස්සු දැන් කියනවා ඉතින් බලපං ගරු දිනු වෙලා නෝද මේ ඔයා අහන්න ඔයා බඳනේ කියන්නේ මෙතන ඔය කියන්නේ ඔයා පිස්සුනේ ඔයා ගන්න ගන්න මං ඉපදුන දා ඉඳලා මගේ ඇඟේ තිබ්බ රැප් මගේ ලේවල දුවන්නේ රැප්මයි අපේ පවුලම රැපර්ස්ලා ඔක්කොම රැපර්ස්ලා හිටියේ දවස්වල ඉඳන් ඉතින් මොන්ටිසෝරි කොන්සෙප්ට් එකට පවා මං කිව්වේ රැප් ඒ තත්ත්වයට ඇවිල්ලා තමයි මං ඔය වගේ රැපර් කෙනෙක් වුණේ දැන් ඒදී හොඳ ගේමක් ගහලා ඉතින් ආතල් එකේ ඉන්නවා හොඳ ගේමක් ගහලා පොඩ කේජී දීපරිය මාත අපිට පොඩ්ඩක් දෙන්න පොඩි වෙලා දෙන්න අපිට කෝල් එකක් එනවා ඔව් අපිට කෝල් වෙන අවස්ථාවක් එනවා කෝල් එකක් එනවා අපි මේ දුර්ලභ තරුවෙත යමු යන්න කාඩක දාගන්න හෙලෝ කියන්න කොහින්ද මල් ගාද්දි මෙන්න මේ කතා කරන්නේ කියන්න
මේ හොඳ හොඳ තරු යදිතේ. ආමේ මචං කිචි වැඩසටහන මේ හොඳ තරු අපි ගෙනත් දුර්ලභ තරු జాතියක් මේ ගෙනත් දෙන්නේ. ඔබ කවුද කොහෙන්ද මැරදි නම්බරක්ද කතා ගන්න? නේද ගාච්චා මට ඊ නම්බරේ දෙන්න අද රාම මං උස්සනවා ගියා දෙන්න නම්බරේ දෙන්න උඹත් කවුද මේ කවුද අපෝ උඹ මල්කාන්ති වෙච්චන අපේ මේ හොඳ ගාකෝන්ට නෙලියොන්ට අවි මේ බනින්නේ ඇයි? පියෝගේ රැපර්ස් ලදා අපේ නියදක මණ්ඩලෙ මොකද මේ වැරදි තොරතුරක් අපිට යොමු වන්නේ? වැරදි තොරතුරක් කට් කළා දාන්න මේ නම්බරේ. පමෙන්ට ඔබ හිට කලින් අපි කියන්නේ නුරුගාට රැපර්ස් ලදා තමයි හරිද? තරු ටික සංසුන් ගන්න නැත්තම් තරු නිවිලා යයි. ඔය තරු නිවිල සංසුන් ගන්න ඕලා පාවෙන්න වංගේ මල්කාන්ති හොයලා ඔයාලට ගෙනත් දෙන්න. මට මොකක්ද කෙනෙක් නම්බරේ දෙන්න. හරි අපි දැන් අපි වැඩසටහනට යමු. ඔබගේ මේ ආදරණීය වැඩසටහන. අම්මේ මට කිචි වැඩසටහන. ඔම්මේ මට කිචි ආ ඔබ තරු මේ අපි එහෙම මනම් කියන්න එපා අපේ මේ කතා කරන කෝල් අපේ වැඩසටහන කරගෙන යන්න ඕනේ. මේක ජනප්‍රිය වැඩසටහනක්. මොකක්ද කියන්නේ කෝල් කරන මිනිස්සුන්ට කතා කරන්න එපා ඉඳ කරන්න එපා. මොකක්ද කියන්නේ ඔයාලා මේ දුර්ලභ වුණාට කමක් නැහැ වඩ මට මේක කරගෙන යන්න ඉඩ දෙන්න. හරි හරි මල්ලි සෝලින් මොකද්ද පොඩි මේ උඹලා ගානු ගානුගේ කන්නේ කොමත් කොන්ද පණ මද විරාමයෙන් පස්සේ භයානක මද විරාමයෙන් පස්සේ අපි නැවතත් පිළිවෙලකට සකස් කරගත් තරු සමග දුර්ලභ තරු සමග අපි දැන් අවසාන තරුවට යමු වෙන තරු විකියාවය. අපි දැන් අවසාන තරුවට යමු මේකෙන් ඉවරයි. මේකෙන් ඉවර තමයි ඉවරයි. ආයෙනම් මම මේ වැඩසටහනට එන්නේ නමඩ කතා කරන්න දැක්ක. ඔව් අපි අවසාන තරුවට. ඔව් මේ ඔබේ කුංචනික අම්මනවිය කියන්න ඔබේ තොරතුරු අපිට දෙන්න පද්ද ලගස්ලා ගන්න අම්මනවිය. අම්ම බොදු අම්ම. Kian. Kian koncangan lagi. Ayo berkata dengan Isra, Honda jawab out. Indah kan net ya me bayang. Amme hari so kape rate anagate adata obe ge adare ada satana me
මේ තමයි අම්මේ මට කිචි වැඩසටහන නිවා වෙන්නේ කුංචනිකා මෙනවියගේ ඒ භයංකර බල්ලොත් ගෙවල් අතහැරලා දාලා ගිහින් වියාගෙන කන තත්ත්වයකට පත් වුණේ එම කටහඬේ විලම්බීතේ භයංකර ස්වරූපෙත් එක්ක අද කුංචනිකාගේ සින්දුවකින් මෙම වැඩසටහන අම්මේ මට කිචි වැඩසටහන අවසානට පත් කරනවා මං අය මේක බාරගන්නෙත් නෑ බුදු අම්මේ. ඔව් අපි යමු වන්නේ අති භයංකර කුංචනිකා මෙනවියගේ අවසාන වැඩසටහන සමග සමුගන්ඩ කුංචනිකාගේ ඒ භයංකර වොයිස් එකෙන් අද අම්මේ මට කිචි වැඩසටහන නිමා කරන්නයි සූදානම් වන්නේ. අයිබෝවන්. මේ භයංකර කඩහඬක් තියෙනවා. යකෝ තොට කන්න දෙන්න එතක ළමයි දෙන්නට මං ආයේ මෙතන මං ආතල් ගන්න මේ ඇවිල්ලා ඉන්නේ. මොකක්ද යකෝ ඒ උන්නේ අති භයංකර විදියට ඔබේ වැඩසටහන නිමා වෙනවා. අම්මේ මට කිචි වැඩසටහන ලබන සතියේ බලාපොරොත්තු වෙන්න අයිබෝවන්. Ah!